පහත දී ඇති එක් එක් ප්‍රකාශන ප්‍රසාරණය කර සුළු කරන්න. පළවෙනි ගාන 3 වරහන් ඇතුලේ x ධන y වරහන් වහල ධන 2 වරහන් ඇතුලේ x ඍණ y වරහන් සුළු කරමු. 3 වැඩි කිරීම x 3i x ධන ගුණ කිරීම ධන 3 වැඩි කිරීම y 3 වැඩි කිරීම හරි 3 ගුණ කිරීම හරි 3i y ධන ගුණ කිරීම ධන 2 ගුණ කිරීම x 2i x ධන ගුණ කිරීම ඍණ 2 ගුණ කිරීම y 2i y. ඊට පස්සේ අපි සජාතීය පද එක වගේ පද එකතු කරගන්න ඕනේ. කොහොමද එකතු කරගන්නේ? 3x 2x ගත්තේ ඒක අහු තියෙන්නේ ඉස්සරහ ලකුණුත් එක්ක කියන්නේ ධන 2x ධන 3y ඍණ 2y 3x ධන 2x 5x ධන 3y ඍණ 2y ධන y. උත්තරේ 5x ධන y. B 5 ගුණ කිරීම a 5i a ධන ගුණ කිරීම ධන 5 ගුණ කිරීම b 5i b ධන ගුණ කිරීම ධන 4 ගුණ කිරීම a 4i a ධන ගුණ කිරීම ධන 4 ගුණ කිරීම c 4i c. සජාතීය පද ටික අපි එකතු කරගමු. 5i a ධන 4i a ධන 5i b ධන 4i c. 5i a ධන 4i a 9i a ධන 5i b ධන 5i b ධන 4i c. අපිට මේ ඔක්කොම එකතු කරගන්න පුළුවන්ද? බැහැ. මෙම සජාතීය පද නෙමෙයි විජාතීය පද. ඒකට උත්තරේ එන්නේ 9i a ධන 5i b ධන 4i c. D 4 ගුණ කිරීම e 4i a ධන ගුණ කිරීම ධන 4 ගුණ කිරීම b 4i b ධන ගුණ කිරීම ධන 3 ගුණ කිරීම 2i a 6i a ධන ගුණ කිරීම ඍණ 3 ගුණ කිරීම b 3i b 4i a ධන 6i a ධන 4i b ඍණ 3i b. සුළු කරමු සජාතීය පද 4i a ධන 6i a 10i a 4i b ඍණ 3i b ධන b. 1i b කියන්නත් පුළුවන්. 10i a ධන b. G 2 ගුණ කිරීම a 2i a ධන ගුණ කිරීම ඍණ 2 ගුණ කිරීම b 2i b ධන ගුණ කිරීම ධන ගුණ කිරීම 1 ගුණ කිරීම 2i a 2i a ධන ගුණ කිරීම ඍණ 1 ගුණ කිරීම b 2i a ධන 2i a ඍණ 2i b ඍණ b 2i a ධන 2i a නේද? 2i a ධන 2i a 4i a ඍණ 2i b ඍණ b ඍණ 2i ඍණ 1i ඍණ 3i b. උත්තරේ වෙන්නේ 4i a ඍණ 3i b. E 5 ගුණ කිරීම m 5i m ධන ගුණ කිරීම m ධන 5 ගුණ කිරීම n 5i a ධන ගුණ කිරීම ධන 2 ගුණ කිරීම m 2i m ධන ගුණ කිරීම ධන 2 ගුණ කිරීම m 2i a. සජාතීය පද එකතු කරමු. 5i m ධන 2i m
ධන 5යි m ධන 2යි m 5යි m ධන 2යි m 7යි m ධන 7යි m එතකොට වන්නේ 7යි m ධන 7යි m ඊළඟ එක 3 ගුණ කිරීම m 3යි m ධන ගුණ කිරීම ධන ධන 3 ගුණ කිරීම m 3යි m ඍණ ගුණ කිරීම ධන ඍණ මෙතන එක කියලා අපි සලකනවා එක ගුණ කිරීම m 1යි m ඍණ ගුණ කිරීම ඍණ ධන එක ගුණ කිරීම m 3යි m ඍණ m ऋण m धन 3යි m धन m 3යි m ऋण m 2යි m ධන 4යි m එතකොට වන්නේ 2යි m ධන 4යි m ඊළඟ එක 5 ගුණ කිරීම x 5යි x ධන ගුණ කිරීම ඍණ 5 ගුණ කිරීම y 5යි y ඍණ ගුණ කිරීම ධන ඍණ 3 ගුණ කිරීම 2යි x 6යි x ඍණ ගුණ කිරීම ධන ඍණ 3 ගුණ කිරීම y 3යි y 5යි x ඍණ 6යි x ඍණ 5යි y ඍණ 3යි y හරි 5යි x ඍණ 6යි x ऋण x ऋण 1යි x ऋण 5යි y ऋण 3යි y ऋण 8යි y පිළිතුර වෙන්නේ ऋण x ऋण ළඟක දෙක ගුණ කිරීම 3යි p 6යි p ධන ගුණ කිරීම ඍණ දෙක ගුණ කිරීම q 2යි q ඍණ ගුණ කිරීම ධන ඍණ 3 ගුණ කිරීම p 3යි p ඍණ ගුණ කිරීම ඍණ ධන 3 ගුණ කිරීම q 3යි q සජාතීය පද කොළුම 6යි p ඍණ 3යි p ඍණ 2යි q ධන 3යි q 6යි p ඍණ 3යි p 3යි p ඍණ 2යි q ධන q ධන 3යි q ධන q ඍණ 2 ධන 3 උත්තරය 1යි ධන q 3යි p ධන q ඍණ ගුණ කිරීම ධන ඍණ 4 ගුණ කිරීම m 4යි m ඍණ ගුණ කිරීම ධන ඍණ 4 ගුණ කිරීම m 4යි m ධන ගුණ කිරීම ධන ධන 2 ගුණ කිරීම m 2යි m ධන ගුණ කිරීම ධන ධන 2 ගුණ කිරීම 2 4යි ඍණ 4යි m ධන 2යි m ඍණ 4යි n ධන 4 මේක සජාතීය පද වෙන්නේ ඍණ 4යි m ධන 2යි m ඍණ 2යි m ඍණ 4යි n ධන 4 ඍණ 2යි m ඍණ 4යි n 4 මේ ටික එකතු කරන්න බෑ මේවා එක වගේ පද නෙමෙයි මේවා විජාතීය පද උත්තරේ වෙන්නේ ඍණ 2යි m ඍණ 4යි n ධන 4 ඊළඟ ගාන ඍණ ගුණ කිරීම ධන ඍණ 4 ගුණ කිරීම a 4යි a ඍණ ගුණ කිරීම ඍණ ධන 4 ගුණ කිරීම b 4යි b ඍණ ගුණ කිරීම ධන ඍණ 2 ගුණ කිරීම a 2යි a ඍණ ගුණ කිරීම ඍණ ධන 2 ගුණ කිරීම b 2යි b සජාතීය පද එකතු කරමු ඍණ 4යි a ඍණ 2යි a ධන 4යි b ධන 2යි b ඍණ 4යි a ඍණ 2යි a ඍණ 6යි a
ධන 4යි B ධන 2යි B ධන 6යි B. උත්තරය වෙන්නේ ධන 6යි A ධන 6යි B.